මම මේ ඉන්නේ ගල්පොත ශිලාලිපිය ගාව. ඉතින් මේක නිශ්චංකමල් රජතුමා තින් කරවපු ශිලාලිපියක්. අපි ඒක විස්තරයක් ගහලා තියෙනවා මේ උත්තර බෝඩ් එකේ. අපි ඒක පොඩි වීඩියෝ කරමු. පැහැදිලි මදි වෙයි. පුළුවන් තරම් හොඳට අපි මේ වීඩියෝ කරන්න බලමු. ඒකාට ශනිකව මේ වුණ ගල්පොත ගැලලිපියට දකුණු පැත්තෙන් තියෙනවා පොහොය ගයක්. මේ පොහොය අඳුර ගන්න ලේසියි. අර මේ මැද තියෙන වෙච්ච කණුව හින්දා ඒ කණුව තියෙනවා නම් එතන පොහොය ගේ. ඉතින් මේ තියෙන්නේ මෙතන තියෙන ගල් පොත්ත වගේ කියන්නේ ගල් පොත් ශිලාලිපිය. ඉතින් ඒකට කෙලින්ම දකුණු පැත්තෙන් තියෙන්නේ පොහොය ගේ. ඉතින් මේ තියෙන්නේ සත්මහල් ප්‍රාසාදේ. මේක හැදුවේ ඇයි හැදුවේ මොකටද කියන්න තාම පැහැදිලි අරමුණක් නැති වුණත් මේ සාමාන්‍යයෙන් මැලේසියාවේ මියන්මාර් වගේ රටවල් වල මේ වගේ සම්ප්‍රදායේ ස්තූප තියෙන්න පුළුවන්. මේක ස්තූපයක් විදිහට සැලකුවොත් මේකට පැගෝඩා සම්ප්‍රදායට සමාන ලක්ෂණ දරනවා. ඉතින් මේක ගැන පැහැදිලි අදහසක් දරුවොත් ඇත්තටම අපි බලමු. මේකේ තියෙනවානේ මහා පරාක්‍රම බහරතුමා ඉදි කළා කියලා කිව්වට මේකද කියලා විශ්වාසයක් නැහැ කියලා. ඉතින් අපි තම කතෘ අඥාත නිර්මාණයක් කියලා විදිහට සැලකමු මේක. හෙළ කලා විස්කම් කියන්නේ මේවට තමයි. ඉතින් අපි බලමු ඉස්සරහට.